To present the first review of the Makkan shawl, I am delighted to invite the renowned writer Mr. Vishnu Vasu. Ladies and gentlemen, please welcome him. Good evening, friends. I was asked to deliver a speech in English, but reading through pages of this book, I thought it is important that the Sinhala community, the Sinhala writers and the readers of this country should know that people like SLM Hanifa exist on this earth. So for the benefit of majority, larger Sinhala writing community, I decided to deliver my speech in Sinhala. So please bear with me. Namaskar. නැගෙනහිර මුහුදු කරේ ලුණු රස හඳුරන ආදරණීය හනිෆා මහත්මයා ඇතුළු සහෘදයිනි මම පොරොන්දුනේ මේ කතාව ඉංග්‍රීසි භාෂාවෙන් කරනවා කියලා. නමුත් මේ කෘතිය කියවාගෙන යද්දී මට හිතුණා මම ලියන සිංහල භාෂාවෙන් මේ කතාව කළොත් හොඳයි කියලා. එතකොට මට පුළුවනි සිංහලෙන් ලියන සිංහලෙන් කියවන දහස් ගණනක් පාඨකයින්ට මේ ග්‍රන්ථය හඳුන්වා දෙන්නට. යුද්ධය උත්සන්න කාලේ මම රට වටේ ඇවිද්දා. කැබිතිගොල්ලෑවේ යකාවැව බස් බෝම්බය පත්තු වෙලා ගින්න නිවෙන්න ඉස්සර මං එහි ගියා. මහමයිලන් කුලමට බෝම්බ ගහපු වෙලාවේ මම වවුනියාවට ගියා. කාතන්කුඩිය පල්ලියේ බෝම්බය පත්තු වෙච්ච වෙලාවෙත් චතුරුකොණ්ඩාන් සමූහ ඝාතනය වෙලාවෙත් මම නැගෙනහිරට ආවා. කරුණා ප්‍රභාකරන් එක්කලා තරහ වෙලා මඩකලපුවට ඇවිත් බලහත්කාරයෙන් නැවත වතාවක් ළමා සොල්දාදුවන් බඳවා ගන්න වෙලාවෙත් මං නැගෙනහිරට ගියා. ඒ දරුවන්ගේ අම්මලා මාත් එක්කලා කියපු සමහර කතා මතක් වෙනකොට මට පුදුම හිතෙනවා තරුණලාට පිල්ලයන්ලාට හෘද සාක්ෂියක් තියෙනවාද කියලා. මගේ නම විෂ්ණු වාසුනාට මට චතුර ලෙස ද්‍රවිඩ භාෂාව හසුරවන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් මං ওই පළාත්වලට ගිහින් මොකද කළේ? මං කළේ මිනිස්සුන්ගේ කතා අහගෙන හිටපු එක. පැය ගණන් එක දිගට මිනිස්සුන්ට සවන් දුන්නා. මට දෙමළ තේරෙන්නේ නැහැ කියලා දැනත් ඒ අය මට කතා කිව්වා. දවස් අවසානයේ ඇස්වල කඳුළු පුරෝගන අපි සමුගත්තා. මිතුරනි අපි හැමෝටම කතාවක් තියෙනවා. සමහර කතා අපි හංගාගෙන ඉන්නවා. සමහර කතා මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න ඕනේ කියලා හිතන වෙලාවල් එනවා. ඒ වගේ වෙලාවට භාෂාව නොතේරුණත් අපිට අපේ කතාව කියන්න කෙනෙක් අවශ්‍ය වෙනවා. ඒක අපිට ලොකු අස්වැසිල්ලක් වෙනවා. මං ඔබේ පළාතට නැගෙනහිරට ඇවිල්ලා කලේ ඒ හිස්තැන පුරවපු එක. කතා අහගෙන හිටපු එක. මේ කෙටි කතා පොත කියවගෙන යනකොට මට හිතුණා හනිෆා මහත්තයාත් මං වගේම මිනිස්සුන්ගේ කතා අහන්න කැමති, මිනිස්සුන්ව වැළඳ ගන්නට කැමති මිනිස්සෙක් කියලා. ඔහුගේ කතාවලින් මනුස්සකමේ సౌందර්ය විහිදෙනවා. කරුණා මෛත්‍රියේ ගුණ සුවඳ විහිදෙනවා. අද වෙනකොට ලංකාවේ ලේඛකයෝ වැහි වැහැලා ඉන්නවා. ඉන් බහුතරය සැප්තැම්බර් මාසයේ පොත් ප්‍රදර්ශනයට පොතක් එළියට දාගන්න වලිකන ලේඛකයෝ. එහෙමත් නැත්නම් ප්‍රකාශකයෙකුගේ ඩෙඩ්ලයින් එකකට ලියන අය. ඔය අතරේ ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙන අයත් සල්ලි ටිකක් හොයාගන්නත් ලියන ලේඛකයොත් නැතුවා නෙවෙයි. හැබැයි මේ පොත කියවනකොට හොඳින්ම තේරුම් යනවා හනිෆා මහත්තයා එහෙම පොත් ලියන මිනිහෙක් නෙවෙයි කියලා. ඔහු මුරණ්ඩු මිනිහෙක්. ඔහු ආඩම්බරකාරයෙක්. ඔහු හදිස්සියක් නැති මිනිහෙක්. ඒක නිසා තමයි වසර 60ක ලේඛන ජීවිතයටම ඔහු ලියා ඇත්තේ කෙටි කතා 50කටත් අඩුවෙන්. මට දැනෙන විදියට නම් ඔහු ලියන්නේ ඔහුට ඕනෑ වෙලාවට විතරයි. හිතුනහම විතරයි. තමන්ගේ ඔළුවේ ඇතුලේ පළපදියම් වෙච්ච චරිත කෑ ගහගෙන දොරවල් කඩාගෙන එළියට එන්න හදනකොට විතරයි. මේ පොතේ පෙරවදනේ අපූර්ව කතාවක් තියෙනවා. ඔහුගේ මුල්ම කෙටි කතාව වෙච්ච සන්මාර්කම්
part to virtue පළ වුණාම ගමේ මිනිස්සු කියලා තියෙනවා මේ මිනිහගේ අත් දෙක කඩන්න ඕනේ කියලා. මරත්තුන් කියන කතාව කියුවට පස්සේ එයා බයෙන් ඉඳලා තියෙනවා කවුරු හරි මලකඩ කාපු අඬුවක් අරගෙන තමන්ගේ දත් ගලවන්නේයි කියලා. හනිෆායි මහත්තයාගේ කතාවල ඇති නිර්භීතකම පාඨකීන්ට සමීපව දැනෙනවා. ලේඛකයෙකුගේ දත් ටික කැඩෙන්න තරම් අවධානමක් ගන්න කතාවක් කියන්නේ ඒක සැබවින්ම කියවිය යුතු කතාවක්. ඒ නිසායි මම හිතන්නේ මේ කෘතිය දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව කතා කරන අය විතරක් නෙවෙයි මේ රටේ සමස්ත ජනතාවම කියවන්න ඕනේ කතාවක් කියලා. ඒ නිසායි ඒ අයට දැනෙන්නත් එක්කලා මගේ කතාව මං සිංහල භාෂාවෙන් කරන්නට තීරණය කරේ. මේ පරිවර්තනයත් එක්තරා ආකාරයක ප්‍රතිහාරයක්. වාලචේනේ සහ මඩකලපුව ප්‍රදේශවල ජීවත් වෙන මුස්ලිම් ජනතාවගේ ප්‍රාදේශීය ව්‍යවහාරය ඉතාමත් සුවිශේෂී. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම පහසු නැහැ. පොතේ සංස්කාරක පස්මිලා රවිරාජ් පරිවර්තකීන් වෙන මහාචාර්ය අශෝකන් සහ මහාචාර්ය සිවශේකරම් කරලා තියෙන්නේ ඉතාමත් අවදානම් සහගත වැඩක්. ඔවුන් නැගෙනහිර මුස්ලිම් ජනතාවටම ආවේනික අතිශය ප්‍රාදේශීය ගැමිමෙන්ම ඉතා සුන්දර හුදකලා වූ ඒ උපභාෂාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තියෙන ආකාරය නම් විශිෂ්ටයි. මේ පොත ශාස්ත්‍රීය අධ්‍යයනයක් නෙවෙයි. මේ පොත ආගම සහ දුප්පත්කම ඇතුලේ හිර වෙන මිනිස් වර්ගයාගේ සැබෑ ආත්ම ප්‍රකාශනයක්. හනිෆා මහත්තයා පුංචි කාලේ ඔහුගේ දෙමාපියෝ කියලා තියෙනවා මේ ළමයා නම් පුදුම වාසනාවන්ත ළමෙක්. මෙයාව උදේකට දැක්කොත් එහෙම එදාට මාළුකාරයෙකුට හාල් මැස්සෙක්වත් හම්බ වෙන්නේ නැහැ කියලා. මම නම් හිතන්නේ ඒක හාල් මැස්සන්ගේ අපේ දෙගොල්ලන්ගේම වාසනාව කියලා. ඒ මොකද හනිෆා මහත්තයාගේ මේ කොල්ලගේ මූණ දැකපු දීවරින්ට හාල් මැස්සෙක්වත් හමු නොවුනට හනිෆා මහත්තයා අද මුළු සමාජයේම ආත්මය තමන්ගේ මාළු දැලට තමන්ගේ සාහිත්‍ය දැලට හසු කරගන්නට පුළුවන් වෙලා තියෙනවා. මේ කෘතියේ දැන් පොඩි විශේෂ තැන් කිහිපයක් විමසා බලමු කෙටියෙන්. පළමු කතාව The Fence වේලි. රහීලා තරුණියක් තම රෝගී සැමියා සහ දරුවන් වෙනුවෙන් ජීවිතය ගැට ගහ ගන්න ඇය දර කපනවා. දවසක් ඇය වෙහෙස මහන්සි වෙලා රෑ වෙලා ගෙදර එනවා. ඇතුළේ නිදාගෙන ඉන්න සැමියා අහනවා ඇයි අද ප්‍රමාද කියලා. එතකොට රහීලා උත්තර දෙනවා මම මොකද කරන්නේ? මට දර ටිකක් එකතු කරලා දෙන්න පිරිමියෙක් මේ ගෙදර ඉන්නවද කියලා රහීලා ඔහුගෙන් ප්‍රශ්න කරනවා. හනිෆාගේ රචනාවල සරල සහ තාත්වික බව කැපී පෙනෙන්නේ මේ වාගේ තීක්ෂණ දෙබස් ඇතුලේ. ඔහු දුප්පත්කම රොමැන්ටිසයිස් කරන්නට හදන්නේ නැහැ. දරිද්‍රතාවය ඇතුලේ සැඟවෙච්ච ආදරය සහ වෛරය එකම පැදුරක නිදා ගන්න හැටි හනිෆා මහත්තයා ඉතාම අපූර්වවට විස්තර කරනවා. ඊළඟට සන්මාර්කන් කතාව ගත්තහම මෙතනදී ඔහු තමන්ගේ පෑන පාවිච්චි කරන්නේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ මුවහත් පිහියක් වාගේ. ආගමික ධනය සහ බලය තියෙන ගමේ ප්‍රභූවරු බඩගින්නේ ඉන්න අසරණ ගැහැණියකට සදාචාරය උගන්වන්නට හදනවා. ලංකාවේ අද වෙන්නේ ඒකම තමයි. මෙහිදී හනිෆා ඍජු ප්‍රශ්නයක් අහනවා. උදරේ ඇතිවන සැබෑ බඩගින්න ප්‍රභූන් වරුන් හදපු කෘත්‍රිම සදාචාර වැටවල් වලින් පාලනය කරන්න පුළුවන්ද කියලා. මෙන්න මේ පොතට නම වැටිලා තියෙන The Meccan Shawl කතාව බලන්න. චීනදී සටන් කලාවෙන් තරඟ කරන මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. දිනට ගෙනාට හම්බ වෙන්නේ මක්කමෙන් ගෙනාපු පූජනීය සලුවක් සහ කෙසෙල් කැරක්. බලන්නේ උපහාසය. එක පැත්තකින් ආගමික පූජනීය සලුව.
අනෙක් පැත්තෙන් බඩගින්න නිවන කෙසේ කැන? අපේ මුළු සමාජයම පොරකන්නේ මේ දෙයට නේද? මේ කෘතිය කියවනකොට මට ලේඛකයින් දෙදෙනෙක්ව මතක් වුණා. එක්කෙනෙක් ඉන්දියානු නිදහස් අරගලයට ඍජුවම දායක වූ මලයාලම් සාහිත්‍යයේ අග්‍රගණ්‍ය ලේඛකයෙකු දිවංගත වයිකොම් මහමුද් බෂීර්. අනිත් එක්කෙනා වර්තමානයේ ඉන්දියානු සමාජයේ දලිත් ප්‍රජාව වෙනුවෙන් දිගින් දිගටම ලියන, දලිත් ප්‍රජාවේ ප්‍රශ්න දිගින් දිගටම සාකච්ඡා කරන උලුප්පන පෙරුමාල් මුරුගන්. මගේ පුද්ගලික මතය නම් බෂීර් සහ පෙරුමාල් මුරුගන් වගේම හනීෆා මහත්තයා ලියන්නේ පොළවෙන් මතුවෙන මිනිස්සු ගැන. ඔහු Tamanගේ චරිත දිහා බලන්නේ දුර ඉඳලා නෙවෙයි. ඔහු ලියන්නේ පීඩිතයින්ගේ කුස්සියේ බිම වාඩි වෙලා. ඔහු ලියන්නේ Tamanගේ වාප්පා කර තියාගෙන ආව මාළු කූඩෙන් හමන ලේසුවද විඳ විඳ. ඔහු ලියන්නේ ළමා කාලේ පිපාසය නිවා ගන්නට හොරෙන් බීපු පොල් අතුර මතක් කර ගනිමින්. මේ කෙටි කතා සංග්‍රහය හරහා අපි දකින්නේ එකයි. කේරළයේ බෂීර් තමිල්නාඩුවේ මුරුගන් කරන දේම ලංකාවේ නැගෙනහිර මුහුදු කරේ ඉඳගෙන SLM හනීෆා කරනවා. උන් සියලු දෙනාම කරන්නේ එකම මෙහෙයුමක්. බලවතුන්ගේ අප්‍රමාණ අඩන්තේට්ටම් වලට ලක් වෙන, තමන් වෙනුවෙන් වචනයක් කතා කරගන්න බැරි අහිංසක නිහඬ මිනිසුන්ට හඬක් දෙන එකයි මේ ලේඛකයෝ හැමෝම කරන්නේ. හනීෆා කියනවා තමන්ගේ ජීවිතයේ බඩගින්න වර්ග දෙකක් තිබුණා කියලා. එකක් බඩට දැනෙන බඩගින්න. අනෙක නිදහස් චින්තනය සඳහා වූ බඩගින්න. ඒ නිදහස් චින්තනයේ බඩගින්න ආවට පස්සේ බඩේ තිබුණු හිස්කම අමතක වුණා කියලා ඔහු කියනවා. ඒක තමයි සැබෑ ලේඛකයෙකුගේ අවංකකම. මිතුරනි, අද අපි ජීවත් වෙන්නේ ඊටාම අඳුරු කාලයක. ප්‍රකාශනයේ නිදහස අපෙන් ක්‍රමයෙන් උදුරා ගන්නා කාලයක. ඔබ හැමෝම දන්නවා පසුගිය දවසක සාහිත්‍ය ශාස්ත්‍රයේ සිදු ඛේදවාචකය. අපේ තරුණ ද්‍රවිඩ ලේඛක දීපචෙල්වම් ඉන්දියාවේ මුද්‍රණය කරපු පොත් තොගයක් ලංකාවට ගේනවා. කොළඹ රේගුවෙන් පොත් ටික අත්අඩංගුවට ගන්නවා. හේතුව ඒ පොත්වල තියෙන කතා ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා. මේක ඛේදවාචකයක්. පොත් කියවන්නේ නැති නිලධාරීන්, සාහිත්‍ය පිළිබඳව අඹබල් රේණුවක් නොදන්නා ආරක්ෂකාංශ ලේඛකයෙකුගේ පරිකල්පනය තීන්දුව කරන්න හදනවා. බලයටපත් වෙන්න කලින් රචකයින්ගේ, ප්‍රකාශකයින්ගේ නිදහස පිළිබඳව කතා කරපු රජයේ සාහිත්‍ය අනුමණ්ඩලයේ ඉන්න ද්‍රවිඩ භාෂාවේ දෙමළ එක වචනයක් නොදන්නා නිලධාරීන් අපි ලියන දේවල් ගැන තීරණ තීන්දුව ගන්නවා. මේක ඉතාම ඛේදවාචකයක්. දීපශෙල්වම් උතුරේ කිලිනොච්චියේ ඉඳලා කරන්නේ, හනීෆා මහත්තයා නැගෙනහිර ඉඳලා කරන්නේ මේ යුද්ධෙන් අවතැන් වූ යුද්ධෙන් බැටකාපු අහිංසක මිනිසුන්ගේ වාචික ඉතිහාසය පිටපත් කිරීම. මේ මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්යන් ලෝකයට එක්කලා බෙදා ගන්න එක. ඒක කොහොමද වරදක් වෙන්නේ? මෙවැනි භීෂණකාරී සන්දර්භයක් ඇතුලේ හනීෆා මහත්තයාගේ පෑන අතිශයින්ම නිර්භීත එකක්. අද ලංකාවේ දෙමළ හෝ මුස්ලිම් ලේඛකයෙකුට තමන්ගේ අනන්‍යතාවය, තමන් විඳපු දුක, සමාජයේ තියෙන කුහකකම ඍජුවම ලියනවා කියන්නේ එක්තරා ආකාරයක බෙල්ලේ වැළඳා ගැනීමක්. හනීෆා මහත්තයා නැගෙනහිරට වෙලා දශක ගණනාවක් තිස්සේ ඒ කටයුත්ත නොබියව කරමින් ඉන්නවා. ඒ වගේමයි දීපශෙල්වම්ලා, ඒ වගේමයි කඳුකරේ අපේ රචකයෝ. සහෘදිනී මෙකන් ෂෝල් කියන්නේ හුදෙක් කෙටි කතා එකතුවක් විදිහට අමතක කරලා දාන්න පුළුවන් කතාව කෘතියක් නෙවෙයි. ඒක වේගයෙන් වෙනස් වෙන, යුද්ධයෙන් බැටකාපු නැගෙනහිර මුස්ලිම් සමාජයේ ඓතිහාසික ලේඛනයක්. හනීෆා මහත්තයා ඔහුගේ පෙරවදන නම් කරලා තියෙන්නේ raising the flag, කොඩිය එසවීම කියලා. හැබැයි ඔහු නිහතමානීව කියනවා
තමන්ගේ කොඩිය ඔසව ගන්න පුළුවන් උනේ කුඹ ගසේ අඩක් දක්වා විතරයි කියලා. ඔහු කියනවා තමන්ගේ හිතේ තිබුණු කතා වලින් 10%ක්වත් ලියා ගන්න බැරි වුණා කියලා. ඒ පිළිබඳව ඔහු කම්පා වෙනවා. නමුත් මම හනිෆා මහත්තයාටත් ඔබ සැමටත් කියන්නේ කුහකෙක් කුඹ ගසේ මුදුනටම ඔසවපු කොඩියට වැඩිය හනීෆා මහත්තයා කුඹ ගසේ බාගෙට ඔසවාපු කොඩිය අභිමාණයෙන් ලෙලදෙනවා කියලා. මේ නිර්භීත වෑයමට සමාදම් වූ පරිවර්තකයින් ප්‍රකාශකයින් හනීෆා නම් වූ ඒ සුන්දර අභිමානවත් මිනිසාටත් මගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටිනවා. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් වේවා.